ඉතින් මේ වීඩියෝ එක ඔයා දකිනවා කියලා කියන්නේ ඒක හම්බයක් නෙමෙයි. විශ්වයට අවශ්‍යයි ඔයාට මේ පණිවිඩය දෙන්න. විශ්වයට අවශ්‍යයි ඔයාට කියන්න ඔයා මෙතෙක් ආපු දුෂ්කර ගමනේ අවසානයට ඔයා දැන් ඇවිත් ඉන්නවා කියලා. ඔයා මෙච්චර කල් අනිත් අය වෙනුවෙන් බොහෝ දේ කැප කරලා තියෙනවා. බොහෝ දේ ඉවසලා තියෙනවා. ඔයාගේ හැකියාවන් යටපත් කරගෙන ඉඳලා තියෙනවා. අනිත් අය වෙනුවෙන්ම කැපවෙච්ච අය ඉන්නවා. දැන් ඒ හැම දෙයකටම ප්‍රතිඵල ලැබෙන මුළු ලෝකයම ඔයාගේ දෙපා මුලට වැටෙන කාලයක් උදා වෙනවා. ඔයා දැන් එක්තරා චක්‍රයක් ඔයාගේ ජීවිතේ සම්පූර්ණ කරලා තියෙනවා. ඔයා මෙච්චර කල් හඹාගෙන ගියපු ඒ සිහිනය, ඒ ඉලක්කය, ඒ බලාපොරොත්තුව දැන් ඔයාගේ අතේ. මේක නිකම් සාර්ථකත්වයක් නෙවෙයි. මේක ඔයාගේ ආත්මය ලබන පරිපූර්ණත්වයක්. ඔයා වැටීම් තුලින්, කැපකිරීම තුලින්, කඩාවැටීම් තුලින්, ප්‍රතික්ෂේප වීම තුලින් ජීවිතේ ඉගෙන ගන්න ඕන සියලුම පාඩම් දැන් ඉගෙනගෙන අවසానයි. දැන් තියෙන්නේ ඒ ඉගෙනගත් පාඩම් තුලින් ඔයාගේ ජීවිතේ අස්වැන්න නෙලා ගන්න කාලයයි. විශ්වයට කියන්නේ ඔයා කළ දේ හරි. දැන් එය භුක්ති විඳින්න කියලයි. ඔයාගේ රැකියාව සහ ධනය ගැන කතා කරොත් ඔයා කරපු මහන්සියේ නියම වටිනාකම දැන් ඔයාට ලැබෙන්න යනවා. උසස් වීම ලැබෙන්න යනවා. ඒ වගේම රැකියාවක් නැතුව අනිත් අය වෙනුවෙන්ම ජීවිතේ කැප කරගෙනම හිටපු අයට නව රැකියා අවස්ථාවන් ලැබෙන්න යනවා. නව ව්‍යාපාරික අවස්ථාවන්, නව ජයග්‍රහණ ඔයාව සොයාගෙන යන කාලයක් තමයි මේක. ඔයාට මුදල් සම්බන්ධයෙන් තිබුණු අවහිරතා දැන් ඉවත් වෙලා මුළු ලෝකයම ඔයාට විවෘත වෙනවා. ඔයා තනි වෙලා හිටියානම් ඔයාට ගැළපෙනම සහකරු හෝ සහකාරිය මුණ ගැහෙන කාලයක් තමයි මේක. ඔයාගේ පවතින සම්බන්ධතාවල තිබුණ ගැටලු විසඳිලා එකිනෙකා හොඳින් තේරුම් ගන්න ඉතාමත් සතුටුදායක කාලයක් උදා වෙන්න යනවා. ඔයා පිටරටකට යන්න හීන දැක්කද? විවිධාකාර බාධා වීම ඒකට සිද්ධ වුණාද? එහෙනම් ඔන්න ඔයාගේ ඒ සිහිනය සැබෑ වෙන කාලයක් තමයි මේ දැන් උදා වෙලා තියෙන්නේ. ලෝකය ඔයාගේ අතේ තියෙන බව අමතක කරන්න එපා. මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ ඔයාට දැන් ලොකු නිදහසක් දැනෙන්න යනවා. මම දිනුවා කියන හැඟීම ඔයාගේ හිතට ලොකු සැනසීමක් ගෙනෙයි. මතක තියාගන්න. ඔයා මේ ජයග්‍රහණය ලබා ගත්තේ නිකම්ම නෙවෙයි. ඔයා වැටුණු තැන් වලින් නැගිට්ටා. මිනිස්සු ඔයාට hina වෙනකොට ඒ හිනාවල්, ඒ අපහාසයන් ඔයා නිහඬව දරාගෙන වැඩ කරා. ඒ සියලු දේක හැපි ඔයා අද වෙනකම්ම ඉදිරියට ආවා. ඉතින් ඒ කරපු කැපකිරීම වලට විශ්වය ඔයාට දෙන තෑග්ග තමයි මේක. විශ්වයට කියනවා බය වෙන්න එපා. මම ඔයාව ආරක්ෂා කරනවා. ඔයා දැන් ඉන්නේ නිවැරදිම තැනයි. ඔයා දැන් ගමන් කරන්නේ නිවැරදිම මාර්ගයේ. මුළු ලෝකයම ඔයත් එක්කයි. දැන් ඔයාට තියෙන්නේ පරණ වේදනා අමතක කරලා දාලා අලුත් ජයග්‍රාහකයෙක් විදියට ලෝකයට මුහුණ දෙන එක විතරමයි. ඉතින් අද ඔයාට මේ වීඩියෝ එක දකින්න ලැබුණේ ඔයාගේ ජීවිතයේ අලුත් යුගයක
ආරම්භය සනිටුහන් කරන්නයි. ඉතින් මේ තරම් දෙයක් ඔයාගේ ඇස් ඉස්සරහට ගෙනත් දුන්න විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයා ගැනම ආඩම්බර වෙන්න. මොකද ඔයා තව දුරටත් පරාජිතයෙක් නෙමෙයි. දැන් ඔයා ජයග්‍රාහකයෙක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ හිතට ලොකු සහනයක්, ශක්තියක් වුණා නම් ඒ වගේම තවත් කෙනෙක්ටත් සහනයක් වෙන්න ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාට මේ ලැබෙන ධනාත්මක ශක්තිය ලබා ගන්න.